ඔබ පූර්ණ වශයෙන් වන්ද්‍යාභාවයට පත් වෙන්නේ නැත්නම් ඔබට පුළුවන් උපක්‍රම කීපයක් භාවිතා කිරීමෙන්ම මේ වගේ ප්‍රතිකාර අපි දක්වනවා ප්‍රතිකාර කීපයක්. මේ ප්‍රතිකාර කීපය අත්හදා බැලීමෙන් ඔබට පුළුවන් මේ ඔබේ වන්ද්‍යාභාවය තුරන් කර ගැනීමට. ඒ සඳහා ප්‍රථමයෙන් ඔබ ඔබේ මනස නිරෝගීව පවත්වාගෙන යන්න. ඔබ ක්‍රෝධ කරන්නට, දුක් වන්නට, වේදනාවට පත්වන්නට, අපහසුතාවයට පත්වන්නට, මනසින් පීඩා වීමට අවශ්‍ය නැහැ. ඔබ ඔබේ මනස නිරෝගීව පවත්වා ගන්න. ඒ සඳහා ඔබට පුළුවන් විවිධ උපක්‍රම භාවිතා කරන්න. ඔබට පුළුවන් ඔබ ආගමානුකූලව, ඔබේ ආගමට අනුකූලව, ඔබ බෞද්ධයෙක් නම් බෝධි පූජා පැවැත්වීමට, සීල් සමාදන් වීමට, අදිෂ්ඨාන පූජාවන් පැවැත්වීමට, මෙවැනි දේ සිදු කිරීමට. ඒ වගේම ඔබ කතෝලිකයෙක් නම් ඔබ විශ්වාස කරනා වූ දෙවියන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා ඉටි කෑලි දැල්වීමෙන් ඔබට පුළුවන් ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම කුඩා දරුවන් සිටින මෑණිවරුන්ට උපස්ථාන කිරීමෙන් ඔබට පුළුවන් ඔබේ මනස නිරෝගීව පවත්වා ගැනීම. ඒ වගේම ඔබ Hindu සහ මුස්ලිම් අයෙකු නම් ඔබට පුළුවන් ඔබේ ආගමනුකූලව ඊට යහපත් කාර්යයන් වල නියැලෙන්නට. ඒ වගේම ඔබගේ දෙවියන් වහන්සේ විශ්වාස කරමින් ඔහුගෙන් ඉල්ලීමක් කරන්නට. ඔබ නිරෝගී පුද්ගලයෙක් බවට පත් කරන්න, ඔබේ මනස නිරෝගී අයෙක් බවට පත් කරන්න, ඔබේ මනස නිරෝගීව පවත්වාගෙන යාමට උපකාර වන්නට කිය. ඔබ ධාර්මිකව ජීවත් වන්න. ඒ ධාර්මිකව ජීවත් වීම තුළින් ඔබේ මනස නිරෝගී තත්ත්වයට පත් වෙනවා. ඒ හේතුවක් වෙනවා ඔබේ වන්ද්‍යාභාවය තුරන් කර ගැනීම. ඒ වගේම ඔබ පෝෂ්‍යදායී ආහාර අනුභව කරන්න. ඔබ නිරන්තරයෙන් ෂණික ආහාර ගැනීමට පුරුදු වී සිටිනවා නම්, ඊටා තද රූක්ෂ ආහාර, ජීර්ණ කිරීමට අපහසු ආහාර, වැරදි ආහාර භාවිත කිරීමට පුරුදු වී සිටිනවා නම් ඒ නිවත්වන්න. දැන් හොයාගෙන තියෙනවා මේ ඇඟේ pH අගයට සමාන නොවන ඊටා තද සීතල ආහාර, පැණි බීම වර්ග භාවිතා කිරීම අපේ වන්ද්‍යාභාවයට හේතුවක් වෙනවා කියලා. ඒ වගේම ඔබ මධ්‍යසාර භාවිතයට පුරුදු වී තිබෙනවා නම්, දුම් වැටි භාවිතා කිරීමට පුරුදු වී තිබෙනවා නම් එයින් ඔබ ඉවත් වන්න. ඒ ඔබේ ශක්තිය ඇති කිරීමට, ඔබේ දුර්වල ශක්තිය නැවත ඇති කිරීමට හේතුවක් වෙනවා. එවැනි ආහාර භාවිතයෙන් ඔබ ඉවත් වන්න. ඒ වගේම ස්වභාවික ආහාර වලට ඔබ නිරන්තරයෙන් යොමු වෙන්න. ඔබ පෝෂ්‍යදායී ආහාර නිරන්තරයෙන් අනුභව කරන්න. කැඳ වර්ග, සුප් වර්ග, ඒ වගේම ස්වභාවික එළවලු වර්ග නිරන්තරයෙන් පරිශීලනය කරන්න. ඒ වගේම තමයි කිරි, බිත්තර මෙවැනි දේත් ඔබ ආහාරයට අනුභව කරගන්න. ඒ වගේම කැල්සියම් බහුල මාංශමය ආහාර සහ ශාකමය ආහාර නිරන්තරයෙන් භාවිතා කරන්න. ඒ ඔබේ ධාතු ශක්තිය ඇති කිරීමට ප්‍රබල හේතුවක් වෙනවා. එයින් ඔබේ తాවකාලික වන්ද්‍යාභාවය තුරන් වී යාවි. ඒ වගේම ඔබට පුළුවන් ශාන්ති කර්ම මෙවැනි දේ ඔබේ ජ්‍යොතිෂ වේදියා ළඟට ගොස් ඔබට දරුඵල ඇතිවීමට සුදුසුම කාලේ කවරක් කාලයේද පිළිබඳව යම් ඉවක් අවබෝධයක් ඇති කර ගැනීම. ඒ අවබෝධය අනුව ඔබ කටයුතු කරන්න. එයිනුත් ඔබට නිරෝගී දරුවෙකු ඇති කර ගැනීමට හැකියාව සැලසෙනවා. ඒ වගේම ඔබ ඉරියව් අනිවාර්යයෙන්ම නිවැරදි ආකාරයෙන් පවත්වාගෙන යන්න. ඒ වගේම යහපත් දේ කතා කරන්න, යහපත් භාවිතයන් තියාගන්න, යහපත් ආහාර අනුභව කරන්න, යහපතේ හැසිරෙන්න. ඒ හේතුවක් වෙන ඔබේ වන්ද්‍යාභාවය තුරන් කර ගැනීම. ඒ වගේම ඔබ නිරන්තරයෙන් ඔබේ සරු කාලය පිළිබඳව අවදියෙන් සිටින්න. කාන්තාවක් නම් කාන්තාවකගේ සරු කාලය පිළිබඳව ආර්තව චක්‍රයක් තිබින්න. මේ ආර්තව චක්‍රයේදී අපිට සිද්ධ වෙනවා අපේ සරු කාලය පිළිබඳව අවබෝධ කර ගැනීම. මේ සම්බන්ධයෙන් ඔබට පුළුවන් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගන්න. මේ වෛද්‍ය උපදෙස් අනුව ඔබට පුළුවන් ඔබගේ දරුඵල හට ගැනීමට සුදුසුම කාලය පිළිබඳව තීරණයක් අරගෙන ඒ අනුව ඔබේ එක්වීම ආදී සිදු කරන්න. එමගිනුත් ඔබගේ වන්ද්‍යාභාවය තුරන් කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා.